ඔයාලගේ sensitive data දෙන්න එපා. මේක extra tip එක. Hi guys. අන්න ඉතින් අද අපි කරන්න යන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඔයාලා දන්නවද දන්නේ නැහැ ChatGPT මේ දවස්වල ගොඩක් කට්ටිය කරගෙන යන වීඩියෝ එකක් තමයි Gimli. ඔයාලා හිතන්නේ ChatGPT එකෙන් එච්චරද කරන්න පුළුවන් කියලා. නෑ, අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ChatGPT එකෙන් කරන්න පුළුවන් ඒ වගේ images 10ක්. අන්තිමට අපි සුපර් හීරෝ කෙනෙකුත් වල බලමු. guys, අපි ඊළඟට ChatGPT එක open කරගන්න Chrome එකෙන් open කරගෙන ඉවර වෙලා අපි අපේ image එක upload කරගන්න ඕන ChatGPT එකට. මෙතනදී මම මගේ image එක select කරලා ඉවර වෙලා මම ඒක upload කරලා මම මෙතන prompt එකක් දෙනවා. prompt එක තමයි create in this style of ඊළඟට තමයි අපි දාන්න ඕන අපිට මොකද්ද image එකෙන් වෙන්න ඕන image එක කියලා. ඒ කියන්නේ මෙතන Ghibli කියලා දෙනවා. එතකොට මගේ මේ photo එක Ghibli කියන photo type එක තමයි එන්නේ. එතනට අපි මේ prompt එකම අරගෙන ඊළඟට තව prompt 9ක් අමතරව දාලා මම පෙන්වනවා ඔයාලට මේ වීඩියෝ එකේ ඉස්සරහට කොහොමද එක photos හැදෙන්නේ කියලා. මේ දැන් අපි create කරලා තියෙන්නේ Ghibli photo එක. මෙතන මගේ Ghibli photo එක. අපි බලමු ඊළඟට ඊටු prompt එක දාලා ඊළඟට මම pixel කියන prompt එක දුන්නා. ඒ style එකට තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. මම වැඩිම මාස මේ 10න් pixel කියන එකට. ඊළඟට දීලා තියෙනවා Simpson කියන එක. Simpson කියන එක තනිකරම 2D cartoon type එකක. ඊළඟට මම ඊළඟ prompt එක විදිහට දෙනවා Muppet කියලා. Muppet වල ඔය තියෙන්නේ ඇවිල්ලා guys අපිට පොඩි ප්‍රශ්නයක් වුණා මේක කරගෙන යනකොට ChatGPT එකෙන් අපිට දුන්නේ ෆොටෝ 5යි edit කරගන්න. අපිට පැය 23 විනාඩි 29ක් තව ඉන්න වෙනවා. කරන්න දෙයක් නැහැ guys, අපිට ඉන්න වෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ guys. අපිට ඉන්න වෙනවා පැය 24ක්. හැබැයි මම කල්පනා කරා ටිකක් ඇවිද කල්පනා කරා මොකද්ද අපිට මේකට කරන්න පුළුවන් ඊළඟ සොලියුෂන් එක කියලා. එතකොට මට අයිඩියා දෙකක් ආවා. අපි බලමු ඊළඟට වීඩියෝ එකේ මොකද්ද වෙන්නේ කියලා. guys, ඊළඟට මගේ පළවෙනි අයිඩියා එක තමයි අපි pay කරලා අරගෙන ChatGPT එකෙන් වැඩ කරනවද කියලා. හැබැයි මම එතනදී බලනකොට මට තේරිච්ච දේ තමයි දරා ගන්න බැරි ලොකු ගාණක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මට ඊළඟ අයිඩියා එක විදිහට මම තීරණය කරේ මගේ වෙන මේල් එකකට ආයි මගේ image එක upload කරලා ඊළඟ වැඩ ටික කරා යන්න. needed toy Funko top කියන එක add කරා. ඒක තමයි ඊළඟට මේ තියෙන්නේ. ඊළඟට මම add කරා family guy කියලා. ඊළඟට මේ තියෙන්නේ ඒක family guy. ඊළඟට මම අන්තිමට කිව්වා super hero දැන් මම add කරා. මේ තියෙන්නේ මගේ රූපේ සුපර් හීරෝ කෙනෙක් වුණාම මොන වගේද පේන්නේ කියලා. හරි guys, ඔන්න ඔය විදිහට තමයි අපි වීඩියෝ එක ඉවර වෙන්නේ. මම ඔයාලට පොරොන්දු වෙච්ච විදිහටම මම ඔයාලට prompt 10ක් දුන්නා. images 10ක් හදාගන්න. හැමෝම Ghibli එක විතරයි හදන්නේ. ඔයාලට මෙතන ගන්න පුළුවන් අයිඩියා ගොඩක් තියෙනවා. ඔයාලා අරගෙන ඉවර වෙලා ඔයාලත් හදලා බලන්න. හැබැයි sensitive data දෙන්න එපා ChatGPT එකට කවදාකවත්. normal image එකක් විතරක් දෙන්න. හේතුව තමයි කොච්චර කවුරු මොනවා කිව්වත් ඇත්තම කතාව තමයි ChatGPT එකෙන් ඔයාලගේ data එකතු කරගන්නවා. ඒක ඔයාලටම check කරලා බලන්න පුළුවන්. ඔයාලා කලින් දුන්න dataත් එක්ක image add කරනකොට සමහර තැන්වලදී කලින් previous data අරගෙන ඉවරලා සමහර දේවල් image එකේ create මගෙත් එක තැනකදී මම එහෙම දැක්කා. මම කලින් GPT එකට දීලා තිබ්බ සමහර details අරගෙන මම ඉල්ලලා තියෙන image එක හදලා තියෙන ඒ details වලින්. ඒ නිසා සාමාන්‍යයෙන් මේ වගේ prompt AI image generating පාවිච්චි කරනකොට කවදාකවත් ඔයාලගේ sensitive data දෙන්න එපා. මේක extra tip එකක්. මම හිතනවා guys ඔයාලට මේකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ආයිත් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. පුළුවන් නම් ඔයාලා channel එක හොඳ නම් වීඩියෝ ටික හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඊළඟට ආයිත් දවසක හමු වෙමු.